මුහුදේ රළ හඬත් පොල්ගස් අතරින් හමන සුළඟත් එක්ක දවස ගෙවුණු පුංචි ගම්මානයකින් පටන් ගන්නවා. ඒ ගම තමයි පම්බල. හරි. දැන් මම මේ කතාව මුල ඉඳන් කියන්න ගියොත් ටිකක් වෙලා යයි. ඒක නිසා ඔයාලම බලලා ඉන්න එක හොඳයි නේද? එහෙනම් අපි යමු නිරාශාගේ ගෙදරට. ඔන්න කතාව පටන් ගන්නවා. මේකෙන් තමයි මාස 3ක බිල පෙන්නේ. අද ලිස්ටේ මුලින්ම තියෙන්නේ මේකේ. මහත්තයා මොකද කරන්න හදන්නේ? කරන්ට් කපන්න ආවේ මාස 3කින් බිල ගෙවලා නැහැනේ. අනේ මහත්තයෝ මේ වෙලාවේ සතේ අතේටම හිඟයි. මේ වෙලාවේ මිනිහක් ගෙදර නැහැ. දරුවෝ දෙන්නත් එක්ක බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඕව අපිට කියලා වැඩක් නැහැ. සල්ලි ගෙවලා රිසිට් එක ඔෆිස් එකට දෙන්න. එතකොට අපි ආවිත් ආයේ කරන්ට් එක දෙන්න. පන්සලට හදවතක් නැද්ද මිනිස්සු? රැයට කොහොමද මගේ දරුවෝ දෙන්නත් එක්ක කලවරේ ඉන්නේ කියලා හිතෙන්නේ නැද්ද? අපිට කරන්න දෙයක් නැහැ. අපේ රාජකාරිය අපි කළා. යම් මචං. ඔබට හොදක් වෙන්නේ නැහැ. අයියෝ! එනවා මෙතන අපේ ලයිට් කපන්න. කතිරයි කතිරයි අයි බං කතිරයි ගාලා බලන්න බඩු කොහොමද කියලා. මරු බඩු දෙක කදිරයි අන්දක කීන් ගාගෙන ගියේ. එහෙම තමයි යකෝ මේ කතරේ බඩු. මේ කසිප්පු වලට විස්කිට් පරාදයි. ඔය දර ටික දාපන්. කතිරයි සිමෙන්ති ටික මදුරු කුලට යගෙන අනිල් අයියා කිව්වා මාද බඩු ටික හදිස්සි ඉක්මන් කරන්න කියලා. බා අනිල්ට ගිහින් කියාපන් මේ වඩිය ගහන්නේ උන්ගේ මුළු ගමේ මුන්ට නිවන් මාර්ගය අවබෝධ වෙන්න කියලා. බලන්න ණයට නම් දෙන්න බෑ බං. මේ බලපන් 20000 ගාණක් තියෙනවා. ඔයාට උඹලට ණයට දෙන්න බෑ. බඩු ගන්නවා නම් සල්ලි දීලා ගනින්න. කෙල්ලේ ගෙදර කරන්ට් එක කපලා ගියා නේද? මේ ඕනන්දේ අපි කොච්චරක් කිව්වද මේ බද්ද බඳ ගන්න එපායි කියලා. බලපන් දැන් මේ කසුපකාරයා බැඳගෙන ඉන්න දුක. මම මේ මිනිහට කොච්චර වැඳලා කිව්වද නැන්දේ මේ රස්සාව අතාරින්න කියලා. ඒත් මේ මිනිහා අහන්නේ නැහනේ. මට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ. කුලි වැඩ කන්නේ පොතෝ කිය බේබද්ද කරන්නේ. අනේ අප්පා ආයි කරන්නේ. අනේ ගහන්න එපා. අප්පා ආයි කරන්නේ. අනේ ගහන්න එපා. අතෝයි කියන්නේ නෑ ඔච්චර කියලා තුමරු ඉස්කෝලේ වගේ ලැජ්ජ නැති වැඩක් ලැජ්ජ කෙරුවේ. ඇයි කියපන් කොපි ගහන්නේ. ඇයි ඉතින් ගහන්නේ කියන්නේ මොකද බං මේ කොල්ලට මෙච්චර ගහන්නේ? මොකද මු කරපු වැරද්ද? බලන්න චුට්ටේ මුදලාලි මුවාද ඉස්කෝලේ කසීප බෝතලයක් ගෙනින්. මුන්ගේ වයස කීයද? යමු. මේ කරන මොකක් හරි කරන්න වෙනවා.
පේනවනේ මේ ගමට කසිප්පු නිසා වෙලා තියෙන විනාශේ. පොඩි උන් ඔක්කොම ඉවරයි. තවත් බලාගෙන ඉඳලා වැඩක් නැහැ. මම දන්නවා මේකට කරන්න ඕන දේ. අද පඩි හින්දා ශ්‍රමිකට ආවලමන් බොන්නට බැරි කටිනා මොකද වරමන්ද ඕඩර් මේක දෙයිතික ගනින් කොයිමල රුපේ දාලෙන් කඩිලා කඩුවෙලා ඔය දෙහිටික හදලා විහාට පෝබාවිමලා අනේ අම්මේ මට බඩගිනි. අය කරුම් උඹලත් ගෙවනවා පුතේ. මට සමා වෙන්න. I get it, you know. Mutton. I can't, you know. When I get it, you know. I can't, you know. ආවද කතරේ ගෙදර? පේනවද මේ හපංකම්? ගෙදර ලයිට් නැහැ. ළමයින්ට කන්න දෙන්න දෙයක් නැහැ. තමසිට හිතක් පපුවක් නැද්ද? අපි මේ ගේට් එකම ගිනි තියලා දාපන්. මගේ ජීවිතේ විනාශ කරා. මේ අහනවා මිනිහෝ. එහෙන් නැද්ද? ඒව හෙන්නේ නැහැ. ඒව හෙන්නේ නැහැ තමසිට. මේ කචුරු කාර්යය වැඳගෙන ඉන්න දුක මොනවද ඉස්කෝලේ කසීතු මොදලා පේනවනේ මේ ගමට කසිප්පු නිසා වෙලා තියෙන විනාශේ. මල්ලි හදිස්සියක් මේකටම යවන්න ඕනේ. හරියක් මං අද මරින්න. එස්.අයි. ජයකොඩි නෝබට් කියන පුද්ගලයෙක් පම්බල කලපුවේ හොර කසිප්පු ව්‍යාපාරයක් ගෙනිනවා. ඒ නිසා මේක අපි වහම නවත්තන්න ඕනේ. එස්.අයි. ජයකොඩි තමයි මේකට සුදුස්සා. ඔකේ. ඔයා කණ්ඩායමක් රැගෙන ගිහලා වහම මේක වටලන්න. වටලා මේ කසිප්පු තිබ්බල විනාශ කරලා උන් අත්තන්න උඩ ගන්න. මේ කසිප්පු ව්‍යාපාරයේ සමුරින්ම පම්බලෙන් නැති කරලා දාන්න ඕනේ. ඕකේ සර් මම ඒක බලා ගන්න. ආයිබෝන් ළමයි ඔයාලා දෙනවා කියපු කැම්පස් එකේ ළමයි ටික. ඔව් සර් අපිට කඩලාන ගැන අපේ ප්‍රොජෙක්ට් එකක් ගන්න ලොකු විස්තර ටිකක් ඕන වෙලා තියෙනවා. අපිට ඒ ගැන සර්ගෙන් ලොකු උදව්වක් ඕන. බය වෙන්න එපා ළමයි. ලංකාවේ ලොකුම කඩලාන පද්ධතිය තියෙන්නේ පම්බන. ඔයාලට ඕනම විස්තරයක් ඕන උදව්වක් මං කරලා දෙන්න.
හරි පුතා මේ තියෙන්නේ මණ්ඩ සාකේ. මේක තමයි මහ කඩොල්. මේකත් මහ කඩොල්. ඉක්මන් කරපල්ලා බං. වෙලාව නැති ගන්න වෙලාවක් නැහැ. බඩු ටික සුපිරි කතිරයෝ. බඩු ටික සුපිරි. කතරේ බඩු ටික හොඳට තියෙනවනේ. බය වෙන්න එපා බං සමන්ත අයියේ. මේ කතරට කරොත් දන්නවනේ. ඔයාලට බඩු ටික දෙන්න. සමන්ත අයියත් ගොඩ. බඩු ටික පැටවුවා. අපිත් ගොඩ. උරි දාබල් ඉක්මනට දාබල්ලා. කතිරයා අනියා කවුද බලපන්නේ? බලා කවුද? අපි මේ පේරාදෙණිය කැම්පස් එකේ අය කඩලාන සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් කරන්න ආවේ අය. අනේ අපිව අතාරින්න අපි කැම්පස් එකේ. අනේ අපිව අතාරින්න අපි කැම්පස් එකේ. ඉංග්‍රීසි මේ කැම්පස් එකේ ළමයි ටිකක් කොහෙද යනවල කැම්පස් එක? අපි පේරාදෙණිය කැම්පස් එකේ. එහෙම නවුලක් ගන්න එපා. ඔයාලා දැන් ෂේප් එකේ යන්නකෝ. මේ කැම්පස් එකේ ළමයි ටිකක් නේ බං. උඹලා බොරුවටද බං ඔය කලබලලා තියෙන්නේ අප්පෝ බන්දා බං උඹලත් නා. මට නම් ඌ වැඩි දිරවන්නේ නැහැ සමන්තයි. බටු දාන්න බටු දාන්න. යා අපි ආවියා. අරුණන් ඇඹලෑ වගේ. ඕලයින් කරොත් අපිට කසිප්පු වාඩියට ඉක්මනට යන්න පුළුවන්. මේක කරන්න පුළුවන් ඔයාටම තමයි සෙව්වා. ඔව් සර් මට තේරුණා. මම මෑනු ෆලෝ කරනවා. මං එන්න. උඹලා යමල්ලා පුතාට මං එන්න. උඹලා යමල්ලා. ඔයා බය වෙන්න එපා ළමයා. ඔයාලා ගැන කට්ටිය. එයාලා අර පැත්තට ගියා. මේ සොරියා ඔයා බය වුණාද? ඔයාලා කැම්පස් ළමයි කියලා දන්නේ නැති ඉඳන් නේද අපි කලබල වුණේ? ඇයි දැන් ඔයාලා ඔච්චර කලබල වුනේ? අපි කරන වැඩවලට කලබල නොවිත් බෑනේ නංගි. එක නෙමෙයි. මොකක්ද වගේ නම? මම සෙව්වන්නේ. එතකොට ඔයාගේ නම? මම නිශ්ශංක. ඒ ගමේ උන් නම් මට කියන්නේ අතිරයා කියලා. කතිරයා මරු නවනේ. ඔයා හරි ලස්සනයි සෙව්වන්දි. දැක්කම මගේ හිත නාද වෙලා ගියා. අනේ ඉතින් ඇත්තට ඔයත් පෙනුමට ඉන්නවා. හැබැයි ඉතින් ඔය බුලත් tira කන එක නතර කරොත් තවත් ලස්සනට ඉදීවි. La vesto el Apple Mudra.
ඌදන්නේ පොඩ්ඩයි කියයි ගන්න කුඩ්ඩක් ඌදන්නා මගන්න පතන් කන්න පුරුද්දක් මං ඇත්ත කිව්වම රිදුනද සුද්දා දවස් 3ක් මං ගැනම කිව්වත් සුද්දා කෝලෙක් වගේ ගහලා ඉන්නේ හොඳටම හැබැයිනේ අයි අවුලක් නෑ නේද? පුළු වැදුනද? දුප්පත් දෙකින් වගේ සුද්දා මිනිස්සු තමයි තිබ්බම වලින් උත්සාහ මේ සුද්ද ආදරේ මේ වැටෙනම ඉස්සර ගන්න උඹලා තමයි රියල්ම චරිත මොකක්ද ඊළඟ බ්‍රෑන්ඩ් එක මේවා බාර් එකෙත් නෑ සන්ඩේ පන් එකෙත් නෑ මේවා තියෙන්නේ කඩොල් ගලේ නෝබට් ළඟ විතරයි සුද්දා ඒට මරුනේ අපිට යන්න නැද්ද ටෙස්ට් කරලා බලන්න යමු සුද්දා ගාමු ෂොට් එකක් පපුව පැලෙන්න හැබැයි සුද්දා පොඩි අවුලක් තියෙනවා වැටරමාගාව අද සල්ලි නෑ ඒකට මොකදයි මන් දෙන්න සල්ලි ඔයා බාර පෙන්නන්නකෝ අපි යන් එන යමු සුද්දා අද පම්බල කලකෝ හොල්ලමු කමල් ඔබ දන්නවද මේක තමයි මගේ ජීවිතේ ලැබුණු ලොකුම ඕඩර් එක මේ ඕඩර් එක දුන්නොත් හම්බල විතරක් නෙවෙයි බා මේ මුළු ඒරියාවම අපේ බා රාටේ දාලි මම එනවා යෝ සුද්දෝ රක්කද සද්දේ හසිය ෂොට්ටක් ගාලා ඉස්මෝකිය රැප් එකක් ආදී අම්මුකම කින්නක් තියන්නේ උඹලා ගාලා බලපංකෝ එල්ලයේ වැටෙන පමා බායාවද අනිලයේ මේ ඉන්න වගේ සුපිරි බොකු දෙක මට දෙන්න ළඟවදින එකෙන් පැකට් වුණා උඹලා නේද අර කැම්පස් එකේ ගියපු උඹලා මොකද මේ පැත්තේ කරන්නේ ඔව් අයියේ අපි කැම්පස් එකේ තමයි මගදී වැටෙන ප්‍රමාණය වුණා පාරේදී එයා කිව්වා සුපිරි බඩු ටිකක් තියනවා කියලා අපි ඒකයි පොඩි ෂොට් එකක් දාලා යන්න ආවේ හරි අනිල් අයියා මේ ඉන්නේ මගේ බොකු දෙකක් දෙන්නකෝ අනේ පැකට් තුනක් ගියන්කෝ පැකට් තුනක් ආයෙත් මේක ගන්නේ වෙන්න බමා මුංගත් එක්ක ඉක්මනට ඵලයන් හරි අනිල් අයියා සමන්ත අයියා මට නම් අර කැම්පස් එකේ කියලා එනවුන් දිරවන්නේ නෑ අයියා උන්ට පිස්සුනෝ බට් අයියා ඔය කැම්පස් එකේ කොල්ලෝ අය කල්ලාගෙන දඟලනා බොරුවට හරි ඔය අනම්මන වැඩක් නෑ මට බෞටි කාලේ ක්ලාස් එක කරලා දීපල්ලකෝ පිම්බෙන්දා ආශා දහසක් රසවින්දා කටු මත කටුවක කටුක පවතෙනි හදවත පාරයි වේදනා සෙව්වන්දි ඔය ආවද? ඇයි ඔයා මං එනකන්ද බලන් හිටියේ? නෑ මට නිකමට හිතෙනවා ඔය ආයේ කියලා.
මම මේ ඉක්මනට බඩු ටික දීලා ආවේ ඔයාව හොයාගෙන. මොනවද ඒ වාක්‍යනේ බඩු? මේ පොල් පැණි අනේ පොල් පැණි. ඒට උදේ 10ට දෙන්න තියෙන ලොකු ඕඩර් එකක්. එහෙමද? මේ ඕඩර් දුන්නාට පස්සේ මමත් රජෙක් තමයි. එහෙම නෑ රජිනේ. කැමති. බඩු සෙරම ටික දාගත්තනේ බලන්න. පුණුකට අයියා සීරමාරි බල්ල දැම්මත් ආයේ මේ වණ හොයන්න හම්බෙන්නේ එක කෑන්නක්වත් මගහරින්න බෑ. අනේ අතර නොබට අයියේ අපිව දාලා යන්න බෑ නොබට අයියේ වඩතු කොහොමද අපි ජීවත් වෙන්නේ නොබට අයියේ අනේ තිරිසනෝ මේ වගේ හොඳ ගමනක් ඇද්දි ඔගේ මූසල කතා කියන්න බෑකෝ කතිරයා බාවද නෝට් මාත්‍යා සමන්තයියා දැන් විටේ කලින්නේ නැහැ නේද උඹ? ලස්සන වෙලා සුදු වෙලා බාහිසිය කොලෙන්ද දත් මදින්නේ? නෑ ඉතින් නෝට් මාත්‍යා ඉතින් දන්නානේ පොඩ්ඩයි ඉතින් චොට්ටක් විතර අපිත් හැදට ඉන්න බෑ ඉතින්. වෙලාවත් හරි කවනේ නැගපල්ලා අපි යන්න. කවුද බම්මු? කැම්පස් එකේ කියලා ආපු සෙට් එක වගේ අනියා බෑල බලපන් කින්. මොකද උඹලා මෙතන කරන්නේ? ප්‍රොජෙක්ට් එක තියෙන්නේ පාලමුඩද? දන්නේ නැත්තම් දැනගනියව. මේවා කඩවල් කැලේ නෝබට් මුදලාලිගේ වාහන. මේවා මේ වෙනකන් කවුරුත් නවත්තලා නැහැ. මොකද තොපි නාන්නේ? කිව්වේ නොබට අයියේ මුන් කැම්පස් එකේ නෙමෙයි කියලා. එපා ඔබටයි. මේක කොහොම නෙමෙයි විසඳන්න ඕනේ. අලෙඩියක් දීලා බලමු. සෙවදලිය අතට. මම හෙද. සෙවදලිය අතට. මට තමා කඩොල් කැලේ නෝබට් කියන්නේ. කවුද මගේ කොල්ලන්ට අතපය උස්සන්නේ? මම එස්සයි ජයකොඩි. මම ආයේ පම්බලගමේ අහිංසක දරුපාවුල් විනාශ කරන නරුමෑ වරන් යන්නේ. මේ නෝබට් උඩින් කාක්කයක්වත් ගියාම නැත. සට ඕනම් මේ සල්ලි ටිකක් තරම්. හිතුවද උඹේ කළු සල්ලි වලට යකට වෙන කාක්කෙක් කියලා කො මම? සර් සෙව්වන් සර් අපි එක් කරා. good job sir වන්දි. Kisidano na sitin satan karai dupat
නිරාශාගේ නිවසින් පටන් ගත්ත මේ පුංචි කතාව අපාතරේම කොහේ හරි ජීවත් වෙන යථාර්ථයක්. ඉදානේ සනානරලා මේක මේ නෝබටයි කුණු කතිපු ගහලානේ මේ මැරලා තියෙන්නේ. තු නොබට හෙර ගියා මු පරලෝ ගියා. පරාදේ තරුණ ජීවිතේ කසිප්පින්ද නිකන් නාස්ති කරගත්තනේ මු. මේ 17ක් කොලේ කපු හැකිය. හැබැයි ලීයනම් මට ඕනේ. තනා කියන කල්ලේසියෙන් මැරගෙන නේ බං. යෝ නගමන් අපි ගිහලා බලමු මොකක් කල්ලේසියෙන් මැරගෙන නෙමෙයි බං නගමන්. බාන ගන්න ඉතින් අපි දන්නවා ඉසබල්ලා එනම් මේක මොරුකෝ මේක දීව ඖෂධය මගේ අමවරු සේනම හොඳ වෙලා ගියා. ආයෙන කසිප්පුන්නේ නැහැ. මේ වගේ බඩු. ගැන බං කියන්නේ උඹලට ඔය නෝබඩයි කුණු කසිප්පුන එන්නවාගේ හොඳ රාටිකක් බීපල්ලා. රාටිකක් බොන්න ඕන නම් එන්න පම්බල රාත බාරමුට. නම සුපරි බඩු. ස්වභාවික දේවල් ටික්කෙන් ටික්ක අපාතරින් ඈත් වෙමින් යන මී කාලෙක ලොකු අදහසක් ඔයාලට ගෙන එන්න තමයි අපි උත්සාහ කළේ. ඉතින් පම්බල ගමේ මේ පුංචි කතාව ඔයාලත් ආදරෙන් රසවින්දනම් ඒක තමයි අපේ ලොකුම සතුට. එනම් තවත් කතාවකින් ඉදිරියේදී නැවතත් හමුවෙමු. ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි. එකම වේගේ එන්න කොළඟට අවදි වෙන්නේ රෑ නම කියපු ගමන් දැවෙයි මෙත